එතකොට රේඛීය ප්‍රසන්නතාව 6 වැඩි කිරීම 10න 6ක් 10 6 වැඩි කිරීම 10න 5ක් ඒ ලෝයකින් වර්ගඵලය 10 සිදුරක් තියෙනවා. ඊට පස්සේ අක්ෂ දණ්ඩක් තියෙනවා 2 වැඩි කිරීම 10න 5 රේඛීය ප්‍රසන්න තියෙන එකකින් 0.1ක් වර්ගඵලය තියෙනවා. එතකොට දණ්ඩේ වර්ගඵලය වැඩි නිසා සිදුරට ඇතුල් කරන්න බෑ. එක්කෝ සිදුර විශාල කරන්න ඕනේ. අපි එන සිදුර විශාල කිරීම ගැන තමයි අංක 1කින් අහන්නේ. අපි ඒක බලමු. සිදුර අපි මොකද්ද කරන්නේ අංක 1ට? ඒතර මේ මෙහෙමයි තියෙන අපේ රූපයෙන් දොස් සිදුර තියෙන්නේ 10යි වර්ග සෙන්ටිමීටර. අක්ෂ දණ්ඩ තියෙන්නේ 10.1යි වර්ග සෙන්ටිමීටර. ඒතර මෙයා වැඩි වෙන්න ඕන 0.1 වෙනකම්. එහෙනම් ඩෙල්ටා A සමානයි A1 වාරයක් බීටා තීටා. බීටා කියන්නේ 2යි ඇල්ෆා. ඒතර 2යි ඇල්ෆා කියන්නේ 6 වැඩි කිරීම 10න 5. ඒතර අපි ආජි කරමු ඩෙල්ටා A කියන්නේ 0.1කින් වැඩි වෙන්න ඕනේ. සිදුර 0.1කින් වැඩි වුණොත් දණ්ඩට සමාන වෙනවා. දණ්ඩ 10.1යි. සිදුර 10යි දණ්ඩ 10.1 නිසා සිදුර වර්ගඵලය 0.1කින් වැඩි වුණොත් දණ්ඩට සමාන වෙනවා. ඒතර දණ්ඩේ ආරම්භ වර්ගඵලය 10යි. බීටා කියන්නේ මේ වගේ දෙගුණයක්. 2 වැඩි කිරීම 6 වැඩි කිරීම 10න 5. තීටා කියන්නේ කොච්චර උෂ්ණත්වයකින් රත් කරන්න ඕනද කියන්නේ. ඕන අපි ලියතේ තීටා F වෙන තියෙන්නේ. ඒතර තීටා F සුළු කරලා ගතේ. ඒතර තීටා හොයලා 30ක් එකතු කරගන්න ඒත් හරි. 0.1 බෙදීම 10 බෙදීම 2 බෙදීම 6යි 10 රින 5. ඒතර 83 ගණක් වෙනවා. ඒකට එකතු කරන්න ඕනේ 30. 113.3. එහෙනම් අපි සෙල්සියස් 113ට රත් කරා නම් මේ වැඩේ කරගන්න තිබුණා. ඊට පස්සේ කියන ඔක්සිජන් හා ප්‍රතිරෝධයන් දෙකම රත් කර ඉහත ක්‍රියාවලිය සිදු කිරීමට පද්ධතිය රත් කළ යුතු උෂ්ණත්වය සොයන්න කියනවා. ඒතර මේ පද්ධතියක් වශයෙන් මේක කරනකොට ඒතර මොකෝ වෙන්නේ සිදුරත් ලොකු වෙනවා දණ්ඩත් ලොකු වෙනවා. අවසානයේ මේ දෙන්නගේ වරපල දෙක සමාන වෙනවා. එහෙනම් මට ලියත හැකි සිදුරේ ආරම්භක වරපලයේ ගත්තොත් A1 කියලා ගමු. මෙයා A0 කියලා ගන්නවා. එහෙනම් මොකෝ වෙන්නේ A1 A2 වෙනවා A0 A2 වෙනවා. එහෙනම් අන්න A2 සමාන A2 කියලා අපි ලියනවා. ඒ කියන්නේ දණ්ඩේ අවසාන වර්ගඵලයයි සිදුරේ අවසාන වර්ගඵලය සමාන කරනවා. සිදුරේ ආරම්භ වර්ගඵලය A1 වාරයක් B1 මෙහෙමනේ සෝරි A2 සමානයි A1 වාරයක් 1 ධන බීටා තීටා. ඒතික ලියුවොත් A0 වාරයක් 1 ධන බීටා 2 තීටා. දැන් ආශි කරමු. A1 කියන්නේ වර්ගඵලය 10න් පටන් ගන්නනේ 1 ධන බීටා කියන්නේ 6 වැඩි කිරීම 10න 5 වැඩි කිරීම 2 තීටා කියන්නේ හොයන උෂ්ණත්වය. A0 කියන්නේ 10.1කින් පටන් ගන්නනේ ඒක අපි ඊළඟ පිළිගමු ඊට වදින්න 10.1 ආයි ලිව්වා 1 ධන බීටා 2 කියලා කියන්නේ යාගේ වර්ගඵල ප්‍රසන්න රේඛීය ප්‍රසන්නතාව 2 වැඩි කිරීම 10න 5යි. ඒ වගේ දෙගුණයක්. ඒ කියන්නේ 2 වැඩි කිරීම 10න 5 එක දෙකකින් වැඩි කරන්න ඕනේ. 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 10න 5 තීටා. අන්න මේක සුළු කරලා අපි තීටා F තීටා හොයාගන්න. ඊට පස්සේ මේක සුළු කරලා ගමු. උතර දශමයක බෙදීම 120යි 10 ඍණ 5 ඍණ 10.1 වැඩි කිරීම 4යි 10 ඍණ 5 අපිට එනවා 125යි 0.6යි සෙල්සියස් අපිට 30ක් එකතු කරාම ඔය ඉන්නේ තීටාගේ. ඒතර තීටා F කියලා ගත්තොත් උකට 30ක් එකතු කරන්න ඕනේ. 155.6යි සෙල්සියස් වෙනවා. ඇයි ඔය වැඩි කළ දුෂ්ණත්වයෙන් 125 බලමු උත්තර හරිද කියලා. ඔව් ඔක තමයි උත්තර.